පෞරාණික නගරය පොළොන්නරුව. එහෙම නැත්නම් අතීතයේ පුලතිසිපුරය ලෙස හැඳින්වූ මෙම පොළොන්නරු නගරය සිංහල රජවරු මෙන්ම දෙමළ චෝල පාලකයින් විසින් මෙම පොළොන්නරුව නගරය පාලනය කරනු ලැබුවා. වර්ෂ 1882 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ සංවිධාන සමුළුව විසින් ලෝකයේ 201 වෙනි ලෝක උරුමය පොළොන්නරුව නගරය ලෙසට තෝරා ගනු ලැබුවා. අනුරාධපුර රජවරු පොළොන්නරුව ගැන අවධානය යොමු කරලා තියෙන විශේෂයෙන්ම අනුරාධපුරයේ සොලී පාලනයක් තිබුණානේ. ඉතින් මේ සොලී පාලනයේ හේතුවෙන් අනුරාධපුරයේ රජවරු බැලුවා ආරක්ෂිතව සැඟවෙන්න ආරක්ෂාවෙන් ඉන්න පුළුවන් තැන ඊළඟට අගනුවර කරගන්න. ඉතින් මහා විජයබාහු රජතුමා තීරණය කරනවා අනුරාධපුර රාජධානියෙන් පස්සේ පොළොන්නරුවට ඇවිල්ලා පොළොන්නරුවේ අගනගරය කරගෙන විශේෂයෙන්ම සොලීන් විසින් විනාශ කරනු ලැබූ වෙහෙර විහාර පන්සල් දාගැබ් යලි ප්‍රතිසංස්කරණය කරලා මහ ජනතාවටත් ලබා දෙන ගමන් රාජ්‍ය පාලනය ස්ථාවර කර ගනිමින් ඔවුන් නැවත රාජ්‍ය පාලනය පොළොන්නරුව තුළ පිහිටවනු ලබනවා. අනුරාධපුර රාජධානියේ පරිහානිය චෝල ආක්‍රමණ හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සිදුවිය. එතැන් සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානයේ බවට පොළොන්නරුව පත්විය. වසර 70ක පමණ කාලයක් චෝල පාලනයෙන් තුළ පොළොන්නරුව අගනුවගරය වශයෙන් පැවති අතර ඉන් අනතුරුව පළවෙනි විජයබාහු රජු චෝලයන් පරදවා රාජ්‍ය බලය තහවුරු කරනා ලදී. ශ්‍රී ලංකාවේ පැරණි මධ්‍යකාලීන යුගයේ පැවති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවලින් හෙබි ගොඩනැගිලි වලින් විශිෂ්ට කලා නිර්මාණ වලින් හා නගරාංගයන්ගෙන් පරිශිෂ්ට පොළොන්නරුව යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. පැරණි පොළොන්නරුව නගරය, පුලස්ති නගරය, කඳවුරු නගරය, ජනනාථපුරම් යන නමින් හඳුන්වා ඇත. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ සිට 12 වන සියවස දක්වා සියවස්වලදී ශ්‍රී ලංකාවේ අගනුවර පොළොන්නරුව උවද ජනවාසයක් ලෙස වර්ධනය වීම ක්‍රිස්තු පූර්ව අවධිය දක්වාම ඈතට දිව යන බව පුරාවිද්‍යා සාධක සාක්ෂි දරනවා. පැරණිතම පුරාවිද්‍යා සාධකය අනුව ගෝපාල පබ්බතෙහි ලිනක කොට ඇති ක්‍රිස්තු පූර්ව 1 වන සියවසට අයත් ශිලා ලේඛනයකි. ඒ හැරුණු විට පොළොන්නරුවේ බහුතර ප්‍රදේශයක හමු වූ කාලරක්ත වර්ණයෙන් යුතු මැටි බඳුන් ක්‍රිස්තු පූර්ව 9 වන සියවසටත් 2 වන සියවසටත් අයිති බැවින් එකල පොළොන්නරුව සමුද්‍රමට්ට ජනාවාසයක්ව පැවති බව සාක්ෂි දරයි. නගරයකට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් යුක්ත වූ අතර පොළොන්නරු පැරණි නගරය පරාක්‍රම සමුද්‍රයට බටහිර සීමාව කරගෙන උතුර දකුණ අංශක පිහිටුවා ඇත. ඇතුළු නගරය සහ පිට නගරය ලෙස ප්‍රාකාරයෙන් වට වූ කොටස් දෙකකින් යුක්ත වන අතර එය වටා උද්‍යාන සමූහයක් පවතී. ඇතුල් නගරය පොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇතුල් නුවර සැලකේ. ගඩොලින් නිර්මිත ප්‍රාකාරයකින් වට වූ හෙක්ටයාර 8.6ක පමණ ආයත චතුරස්‍රාකාර භූමියක් මීට අයත් වේ. රජමාලිගාව, රාජ්‍ය සභාව සහ තවත් ගොඩනැගිලි රැසක් අවශේෂව හමු වේ. සිව් දිශාවන් කේන්ද්‍ර කොටගෙන ප්‍රධාන දොරටුව ඉදිකර ඇති අතර ඒවා එකිනෙකට රේඛීය නොවේ. සතුරන්ගෙන් ආරක්ෂා වීමට යොදාගත් උපක්‍රමයක් ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්. රජවරුන් විසින් තම මාලිගය ආරක්ෂා කර ගැනීම සඳහා අඩි 100කට වඩා ඇතකුටවත් බිඳ නොහැකි ලෙස ඉතාමත් ශක්තිවන්ත ගඩොල් වලින් මෙය නිර්මාණය කර ඇත. පොළොන්නරුවේ සෙල්ලිපි අතර උතුරු දොරටුව අසල පවතින නිශ්ශංක මල්ල රජු දවසේ පිහිටවනු ලබන පුවරු ලිපියක් වේ. සකස් කරන ලද ගල් පූර්වක රජතුමාගේ රාජ ආඥා සහ ගුණ සටහන් කරමින් කාලිංග රාජ්‍ය වංශයේ ජනතාව සුරකිමින් යහපත් රාජ්‍ය පාලනයක් ගෙන ගිය බව පුවරු ලිපියෙන් දැක්වේ. ඇතුල් නුවරේ ප්‍රාකාරයට යාබදව විෂ්ණු දේවාලයක් දැකගත හැකි අතර තනි ගලින් එය සාදා ඇත. මෙය ඉතාමත් විශිෂ්ට ගණයේ දේවාලයකි. පොළොන්නරුවේ ඇතුල් නගරයේ පවතින තවත් එක් සුවිශේෂී නිර්මාණයක් විදිහට පොළොන්නරුවේ පරාක්‍රම බාහු මාලිගාව හඳුනා ගන්න පුළුවන්.
ඉතින් මෙම මාලිගාව පොළොන්නරුවේ රජකම් කරපු දෙවන රජතුමා. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා ඔහු වෙනුවෙන් සෑදූ මාලිගාව තමයි අද මෙලෙස අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දක්නට ලැබෙන්නේ මෙම මාලිගාව තට්ටු දෙකකින් වුණොත් ඈත අතීතයේ මෙම මාලිගාව තට්ටු 7කින් සමන්විත වෙලා තියෙනවා. තට්ටු 3ක් ගඩොලින් නිර්මාණය කර තිබූ අතර තට්ටු 4ක් දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම මාලිගාව විශේෂයෙන්ම අවුරුදු 900ක් පමණ ඈත අතීතයට දිව යනවනේ. අද අපිට දක්නට ලැබෙන විදිහට මාලිගාවේ බිත්තිවල විශාල කුහර තුලින් අපිට විද්‍යමාන වන්නේ ඈත අතීතයේ විශාල දැව කඳන් උපයෝගී කරගෙන රජතුමා මෙම මාලිගාව කරවා තිබෙන බවයි. ඉතින් මෙම මාලිගාව පරාක්‍රමබාහු රජුගෙන් පසුව පොළොන්නරුවේ රජකම් කරන විවිධ රජවරුන් ජීවත් වූ අතර පරාක්‍රම පාණ්ඩේ රජතුමාගේ රාජ්‍ය කාලය තුල කාලිංග මාග විසින් එල්ල කරන ලැබූ සොලි ආක්‍රමණයෙන් පසුව කාලිංග මාග විසින් රාජ මාලිගාවට පැමිණ රජතුමා මරා දමා රජ මාලිගාවේ පැවති වස්තු සියල්ලම මංකොල්ල කාලා ඉතින් මෙම මාලිගාව ඔහු සතු කරගෙන අන්තිමට ධනයේ සේරම දේවල් රැගෙන මෙම මාලිගාව ගිනිබත් කරා කියලා තමයි කියන්නේ. ඉතින් මෙම මාලිගාව 3 මාසයක් යනකම්ම ගිනිගෙන තිබූ බව තමයි අපිට ග්‍රන්ථවලින් සඳහන් වෙන්නේ. පැරකුම්බා රජ මාලිගාව. ඉතින් මේ පැරකුම්බා රජ මාලිගාවට නම් කිහිපයක්ම තිබිලා තියෙනවා. පැරකුම්බා රජ මාලිගාව තට්ටු 7කින් යුතු හේයින් සත්බුමුපාය ලෙසද සක්‍ර භවන මෙන් රන් රිදී මුතුමැණික් ආදී සියලුම යසීසුරින් පිරී ඇති හේයින් වෛජයන්ත ප්‍රාසාදයේ ලෙසද හඳුන්වලා තියෙනවා. 12 වන සියවසේ පැවති රාජමාලිගා අතරින් උසස්ම ගණයේ නිර්මාණයක් ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙය HCB බෙල් මහතා විසින් තමයි පළමුවරට සොයාගෙන තියෙන්නේ. උතුරේ සිට දකුණට අඩි 175ක් පමණද බටහිර සිට නැගෙනහිර දිශාවට අඩි 128ක් පමණද පළල වෙනවා. මාග විසින් මාලිගයේ ගිනි තබා විනාශ කොට ඇති බවට උණු වී ගිය යබොර කුට්ටි ගඩොල් වලින් සනාථ වෙනවා. තට්ටු 3ක් ගඩොලින්ද තට්ටු 4ක් දවභාවිත කරලද හදලා තියෙන මෙම මාලිගාව ඊටම විශිෂ්ට ගණයේ නිර්මාණයක් වෙනවා. රජ මාලිගාවේ විශාලතම කාමරය මෙයයි. දිග අඩි 102කින්ද පළල අඩි 42කින්ද යුක්ත වෙනවා. රාජ්‍ය මට්ටමේ සියලු දේශන සහ පිළිගැනීමේ උත්සව සිදු කර ඇත්තේ මෙම ස්ථානයේ බව තමා මතය වන්නේ. ප්‍රධාන ශාලාව හැර අනිකුත් කාමර වටා කුඩා කුටි පේලි 2ක් හෝ 3ක් බැගින් සාදා තිබූ බව පෙනී යනවා. රජමාලිගාවේ උඩුමහලට නැගීම සඳහා පළල් ලෙස නිර්මාණය වූ සෝපානයක් තිබූ බවත් සඳහන් වෙනවා. මාලිගාවේ බිම් සැලැස්ම හැර උඩුමහලේ සැලැස්ම මුළුමනින්ම දැවයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇති බව තමා අනුමාන කරන්නේ. මෙම මාලිගාවේ ඉදිරිපස වෙන වෙනම කාමර දැක ගන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ රජු නිරන්තරයෙන්ම සෙන්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටි බවයි. අවුරුදු 800ක් පමණ ඉක්මවා ගිය තවමත් අපිට බිත්ති තුල සායම් වර්ග දැක ගන්න පුළුවන්. ඉතින් සුදු පහති සායම් වර්ණ යොදා ගනිමින් බිත්ති අලංකාර කර ඇති බව අපිට පෙනී යනවා. මාලිගාව තුළ හොඳට හුණු බදාම පිළියම් තෙල තිබූ බවට හමුවන සාක්ෂියක් ලෙස මෙම ස්ථානය හඳුනා ගන්න පුළුවන්. දේව වන්දනාමාන කරනු ලැබූ බවට මෙම ස්ථානය ඉඟි සපයනු ලැබේ. කොළඹ කෙළවරට වන්නට ඉතා කුඩා කාමර කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් එම කාමරය රජුගේ ආරක්ෂාවට සෙබළු රඳවපු කාමරය ලෙස බලා ගන්න පුළුවන් වෙනවා. මෙම කාමර මැදින් දිවෙන තනි මාර්ගයක් පවතිනවා. එම මාර්ගයේ කෙළවර ඉවර වන්නේ රාජකීය වැසිකිළි වල තුලිනි. මෙලෙස අදහස් වන්නේ රජු නිරන්තරයෙන්ම රජකීය සෙබළුන්ගේ අධීක්ෂණයේ ආරක්ෂාව යටතේ තම කර්තව්‍යයන් ඉටු කර ගැනීමට ගිය බවයි. මුල්ලකට එක ගානේ සෙබළුන් මෙහි ඉඳලා තියෙනවා.
පහළ තට්ටුවේ සිට ඉහළ දෙවන මහලය දක්වා පියගැට පෙළ සඳහා කළුගල් භාවිත කර ඇති අතර එතැන් සිට ඉහළ මහල් දක්වාම දැව භාවිත කරන්නට ඇති බව මෙම පියගැට පෙළ සාක්ෂි දරනවා. මෙහි දක්නට තිබෙන්නේ පරාක්‍රම බාහු රාජ සභාව නොහොත කුම්බා රාජ සභාව. ඉතින් පරාක්‍රම බාහු රජතුමා විසින් ඔහුගේ රාජ්‍ය කටයුතු මෙතන තමයි සිදු කරලා තියෙන බවට අනාවරණය වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ පිළිබඳව වැඩිදුරටත් බලමු. රාජවෛශ්‍ය භුජංග මණ්ඩපය නොහොත් පැරකුම්බා රාජ සභාව. නගරයේ පරාක්‍රම බාහු රජුගේ රාජමාලිගාවට නැගෙනහිර දෙසින් රාජවෛශ්‍ය භුජංග මණ්ඩපය නොහොත් පැරකුම්බා රාජ මණ්ඩපය පිහිටලා තියෙනවා. ඒ කාලයේ රාජකීය ප්‍රභු පන්තියේ උදවිය ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගෙවන්නට ඇති ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුනාගෙන තියෙනවා. පහළ වේදිකාවේ ඇත් රූපද මැද වේදිකාවේ සාම්ප්‍රදායික සිංහ රූප සහ ඉහළ වේදිකාවේ වාමන රූප වලින් අලංකාරය වෙලා තියෙනවා. මණ්ඩපය දිග අඩි 73ක්ද පළල අඩි 32ක්ද වෙනවා. මෙම බිම් සැලැස්ම ගල් නිර්මාණය වූ ආයුධ චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. අනුක්‍රමයෙන් කුඩා වෙන පරිදි තට්ටු 3කින් එය නිර්මාණය වී ඇත. බිම් සැලැස්ම අනුව මේ මහල් ගොඩනැගිල්ලක් බවට තමා පෙනී යන්නේ. කුමාර පොකුණ. මෙම පොකුණ පිහිටියේ නැගෙනහිර ප්‍රාකාරයට පිටතින් නන්දන උයන තුලයි. මහා පරාක්‍රම බාහු රජුගේ සමයේ ගොඩනැගුණු නිර්මාණ අතරට ගැනෙන මෙම පොකුණ හැඳින්වීම සඳහා එකල ශිලා පොක්කරණය යන නම භාවිත කරලා තිබෙනවා. දිග අඩි 44ක්ද පළල අඩි 38ක්ද වෙන මෙම පොකුණ කෙමෙන් කුඩා වන තුන් තලයකින් යුක්ත වෙනවා. කුමාර පොකුණට අවශ්‍ය ජලය ලබාගෙන ඇත්තේ අසල පිහිටි පරාක්‍රම සමුද්‍රයේනේ. පුරාණයේදී පොකුණ වලට ජලය ලබා ගැනීමේදී ඊට යහබදව පිහිටි ඇලදොල වැව් යනාදියට සම්බන්ධ කරගත් බවට පෙනී යනවා. කුමාර පොකුණ අසල පෙදෙස ඇති ඇල වාරයක් තිබූ බවටද නැටමුන් හමුවන අතර පොකුණට ජලය ලබාගෙන ගිය බවට අසල ඇති සොරවුව සාක්ෂි දරනවා. මෙම කුමාර පොකුණට ජලය ලැබීමේදී මකර මුඛ දෙකක් උපයෝගී කර ගනිමින් මෙන්ම ඊට අමතරව තවත් ජල නල මාර්ග දෙකක් මගින් පොකුණ තුළට ජලය ලැබිලා තියෙනවා. ඊට අමතරව මෙම පොකුණෙහි හරි මැද රජුට අසුන් ගැනීමට ආසනයක්ද තිබිලා තියෙනවා. පොකුණේ පවතින අපවිත්‍ර ජලය අපසු ගලා යාම සඳහා කුඩා ගල් වලින් සෑදූ සොරවුවක් දැක බලා ගන්න පුළුවන්. විශේෂතාවය වන්නේ මෙය රජුගේ ස්නානය වෙනුවෙන් ගොඩනැගුණු එකක් ලෙසය. ස්නානය කිරීමට පැමිණීමේදී රජු රාජ ආභරණ ඇඳුම් පැළඳුම් ඉවත් කිරීමට උපකාරී වීමට මෙම ගොඩනැගිල්ල අසලින් තිබෙන්නට ඇති බව තමා මතය වන්නේ. පොකුණ අසල මණ්ඩපයක් නිර්මාණය වීම පොකුණ නිර්මාණයේ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වාගත හැක. දීප උයන තුළ පිහිටා ඇති සුවිශේෂී ස්ථාන අතර නිශ්ශංකමල්ල රජු විසින් සාදන ලද මාලිගාවටම සම්බන්ධ වූ නිශ්ශංකමල්ල රාජ සභාව හඳුනා ගන්න පුළුවන්. මෙම ගොඩනැගිල්ල වේදිකා දෙකකින් යුක්ත වන අතර දිගින් අඩි 133යි පළල අඩි 33ක් වෙනවා. පිටත බිත්තිය කැටයමින් අලංකාර කොට ඇත. වේදිකාව මත ගල් කණු දැකිය හැකි අතර මේ සුවිශේෂීතාවය වන්නේ රාජ සභාවේ රජතුමා ඇතුළු නිලධාරීන් අසුන් ගන්නා අනුපිළිවෙල සටහන් කොට තිබීමයි. නිශ්ශංකමල්ල රාජමාලිගාව ඇතුල් නගරයේ තානායම හා පරාක්‍රම සමුද්‍රයට යාබදව මෙම නිශ්ශංකමල්ල රජුගේ යයි සැක කරන මාලිගාව පිහිටා තියෙනවා. මෙය සත්මහල් ගොඩනැගිල්ලක් ලෙස හඳුනා ගන්න පුළුවන්. පිටත නගරය පොළොන්නරු නගරයේ උතුරු දකුණු දිශාවල වෙන්ව ඇත්තේ රාජකීය ගොඩනැගිලි වලින්ය. ඊට පරිබාහිර ඉදිකිරීම් සඳහාය. ඒ අනුව මේට අයත් භූමිය පිටත නගරය ලෙස හඳුන්වා ඇත. මෙහි පවතින විශේෂතාවය වන්නේ බෞද්ධ හා හින්දු ගොඩනැගිලි වලින් සමන්විත ආගමික නගරයක් ලෙස පවත්වාගෙන යාමට රාජ්‍ය පාලකයන් ගත් උත්සාහය හේතුවෙනි. පිටත නගරය තුළ වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි රාශියක් හමුවන ප්‍රධාන සංකීර්ණ කිහිපයක් ඇතුළත් කළ හැකිය.
දළදා මළුව සංකීර්ණය පිටත නගරය තුළ පූජනීය ස්ථාන රැසක් පිහිටා ඇති සමචතුරස්‍රාකාර මීටර් 2ක් පමණ උසු මෙම භූමි භාගය දළදා මළුව සංකීර්ණය ලෙස හඳුන්වයි. හෙළ සිංහල ප්‍රෞಢත්වය ලොව හමුවේ විද්‍යමාන කරන ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුළ පිහිටි යුනෙස්කෝ සංවිධානය විසින්ද ලෝක උරුමයන් අතරට ගැනෙන ස්ථානයක තමයි මම මේ වෙලාවේ සිටින්නේ. නිශංක මල්ල රජු මහා විජයබාහු ඒ වගේම පරාක්‍රමබාහු විවිධ රජවරුන්ගේ යුගයන් වලදී එම රජවරුන් විසින් සිදු කරනු ලැබූ තම විශිෂ්ට ගණයේ නිර්මාණ රාශියක් මෙහි දකින්න පුළුවන්. ඉතින් මගේ වම් අත පැත්තේ සත්මහල් ප්‍රාසාදය ඒ වගේම ගල්පොත ශිලාලේඛනය නිශංක මල්ල රජතුමා විසින් කරවන ලද පිටු 3කින් සමන්විත ගල්පොත ශිලාලේඛනය බලා ගන්න පුළුවන්. ඒ වගේම මට පිටුපසින් 60 දාගය, 8 දාගය, වටදාගය, ඒ වගේම නිශංකලතා මණ්ඩපය, තූපාරාම පිළිමය, තූපාරාමය බලා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපේ මේ පොළොන්නරුව පෞරාණික නගරය තුළ තියෙන මේම අති විශිෂ්ට නිර්මාණ රාශිය මොනවාද කියලා බලන්න එහෙනම් අපි යමු. හැටදාගේ නිශංක මල්ල රජු විසින් දළදා කරඬුව තැන්පත් කිරීම සඳහා සෑදූ දළදා මැදුර හැටදාගේ නමින් හැඳුන්වේ. හැටදාගේ යන නමින් හඳුන්වා ඇත්තේ ධාතු 60ක් තැන්පත්ව තිබූ නිසාවෙන් සහ පූජාවලියේ සඳහන් මතයක් ලෙස පැය 60ක් වැනි කෙටි කාලයක් තුලදී ගොඩනැගිල්ල ඉදි කළ නිම කළ නිසාවෙන් බව තමා මතය වන්නේ. නිශංක මල්ල රජුගේ මෙම දළදා මැදුරෙහි බිත්තිවල යොදා ඇති ගල් පුවරු අතර රජුගේ සෙල්ලිපි 3ක් හමුවන අතර ඉන් එක සෙල්ලිපියක බිසවරු ගැනද අයබදු වලින් පීඩා විඳි මහජනයා ගැනද ඔවුන්ට දෙන අයබදු සහන පිළිබඳවද දෙවෙනි සෙල්ලිපියෙහි දළදා කරඬුව ගැනද තුන්වෙනි සෙල්ලිපියෙහි භික්ෂුන් වහන්සේලාට දෙන අවවාද අනුශාසනා පිළිබඳවත් රජුගේ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳවත් මෙම සෙල්ලිපි තුලින් සඳහන් වෙනවා. හැටදාගෙය දෙමහල් ගොඩනැගිල්ලක්ව පැවති අතර ඉහළ මාලය තුළ දළදාව තැන්පත් කළ බව තමා සඳහන් වෙන්නේ. ඉහළ මාලයට පිවිසෙන ගල් පියගැට පෙළ තවමත් ඉතිරිව පවතිනවා. දළදා මාලිගාව කොටස් 3කින් යුක්ත වෙන අතර පිළිමගයක් සහ භාවනා මළුවක් දැක ගන්න පුළුවන්. මෙහි පිළිමගෙහි අභ්‍යන්තරයේ අභය මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ රූප 3ක් පවතිනවා. ඊට අමතරව බීත්ති තනි ගලෙන් කරවා සිංහ රූප සහ හංස කැටෙමින් අලංකාර කොට තිබෙනවා. හැටදාගේ සම්පූර්ණයෙන්ම දැවයෙන් සෑදූ වහලයක් තිබෙන්නට ඇති බව තමා මතය වන්නේ. වටදාගය නොහොත් චේතිගිරිය යනු දළදා මළුව තුළ වඩා චමත්කාර ජනක වූ ස්මාරකයක් වෙනවා. විශිෂ්ට නිර්මාණ අතර දාගයක් නොහොත් ස්තූපයක් වටකොට තැනු ගොඩනැගිල්ල මෙලෙස වටදාගය ලෙසින් හඳුන්වනු ලැබේ. නිශංක මල්ල රජු විසින් තැනු රත්නගිරි වටදාගය මෙය බව මෙහි ශිලාලිපියක සඳහන් වන අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ නිශංක මල්ල රජු විසින් ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් සිදු කළ බවයි. සතර දොරටුවේ ඉදිරියේ ඇති සඳකඩ පහන් වලදී නිරූපිත සෑම සතෙකුම එක්මන් තිරුව බැගින් වෙන් කර ඇති අතර හින්දු ආගමික ආభాෂය පොළොන්නරුවේ ප්‍රබල ලෙස බලපෑ බවට මෙය ඉඟියක් එනවා. ගවයා පූජනීය සංකේතයක් ලෙස දැකීම හේතුවෙන් සඳකඩ පහනින් ගවයා ඉවත් වී ඇති අතර ඇත් අස හංස රූප පමණක් එහි ඇතුළත් වීමට හේතුවක් වෙලා තියෙනවා. වටදාගේ දාගැබ සඳහා වෘත්තාකාර ගෘහ ඉදිකර ඇත්තේ වෘත්තාකාර වේදිකාවක් මතය. වේදිකාවේ ඉවුරු තීරු දෙකකට බෙදා සිංහ සහ වාමන රුකම් වලින් අලංකාර කොට ඇත. වේදිකාවට පිවිසෙන පියගැට පෙළ උතුරු දෙසින් පිහිටා ඇති අතර එහි අංගෝපාංග සියල්ල විසිතුරු කැටයමින් අලංකාර කොට ඇත. වේදිකාව මැදයේ පිහිටි වටදාගෙයේ පිහිටුණු වස් එහි සතර දිශාවෙන්ම කැටෙමින් අලංකාර වූ පියගැට පෙළවල් දකින්නට පුළුවන්. පොළොන්නරුවෙන් හමුවන කලාත්මක මුරගල් දැකිය හැක්කේ වටදාගෙයෙන් නැගෙනහිර දොරටුවේය. මෙම මුරගල් ජීවගුණයෙන් යුතු උසස්ම නිර්මාණ ලෙස සැලකනු ලබයි.
මුරගලේ නාගරූපවල ලාලිත්‍ය මෙන්ම ආභරණ අතිශය තාත්වික නිමවා ඇත. වාමන රූප නිර්වත් ස්වරූපයක් දරයි. වටදාගේ පිටතින්ම ඇත්තේ වටා පිහිටි ගල් කලුණු එකිනෙකට යා කෙරෙන ගලින් කළ වැටකි. මේ වැට මුළුමනින්ම මල් මෝස්තර වලින් සරසා ඇත. ඊට ඇතුළතින් පියස්ස දරා සිටින ගඩොල් බිත්තියකි. මාධ්‍ය වූ කුඩා දා ගැබට සතර දෙසින් පියගෙට පෙළවල්ලට මුහුණලා ගලින් නෙළු බුද්ධ ප්‍රතිමා වහන්සේලා 4 නමකි. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ සිවුරු වල රැලි නොදැකීමත් හිසෙහි බොකුටු කෙස් රැලි නොදැකීමත් ඊටම විශිෂ්ට කලාත්මක ලක්ෂණයක් වෙනවා. දළදා මළුවේ තියෙන පැරණිතම ගොඩනැගිල්ලක් විදිහට විජයබාහු රජු විසින් ඉදි කළ දළදා මැදුර අටදාගේ හඳුනා ගන්න පුළුවන්. අටදාගේ ගොඩනැගිල්ලට එම නම ලැබී තිබෙන්නේ ධාතුන් වහන්සේලා 8ක් එහි ආරක්ෂාව තිබූ බැවින් අටදාගේ යන නම ලැබී ඇත. මහල් කිහිපයකින් යුක්තව පැවත ඇත. ඉහළ මාලය සම්පූර්ණයෙන්ම දැවයෙන් නිර්මාණය වන්නට ඇති බව පුරාවිද්‍යා සාධක අනුව පෙනී යයි. ඉහළ මාලය තුළ දළදා කරඬුව සහ පාත්‍ර ධාතුවද පහළ මහලේ බුදු පිළිම තැන්පත් කර තිබූ බව කියැවේ. දළදා මාලිගාව පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අසල ඇති වේලක්කාල දෙමළ සෙල්ලිපියෙහි සඳහන් වේ. තූපාරාම පිළිමගෙය. තූපාරාම පිළිමගෙය මේ දක්වාම ශේෂව පවතින එකම ස්මාරකයයි. ගෙඩිගේ සම්ප්‍රදායට අනුව නිර්මාණය වූ විහාරයක් වන මෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් නිම කළද එහෙත් ජනෙල් රාමු දොරටු පියගැට පෙළවල් ආදිය කළු කලින් නිර්මාණය කර ඇත. ගොඩනැගිල්ල ද්වාර මණ්ඩපය අන්තරාරය ගර්භ ගෘහය යනුවෙන් කොටස් 4කින් යුක්ත වෙනවා. ආරුක්කු සහිත දොරටුවකින් ඇතුළු විය යුතුය. ගෘහයේ ගඩොලින් කළ ආසනයක් මත පිහිට වූ ඉඳි පිළිමයක් පවතින අතර එය සම්පූර්ණයෙන්ම විනාශ වී ශේෂව ගොස් ඇත. විහාරය තුළට ආලෝකය ගලා එම සඳහා කළ ආලෝක කවුලුවක් නැගෙනහිර දිශාවෙන් ඉදි කර ඇත. ඉන් ඇතුළු වූ ආලෝකය සමාධි පිළිමේ මැණික් එබවූ නෙත්වල ගැටී විහාරයට ආලෝකමත් වූ බව පැවසේ. ගර්භගෘහයේ ආරුක්කු හැඩැති වා කවුළු දෙකක් දැකිය හැක. ගොඩනැගිල්ලේ පිටත දිව්‍ය භවනක්සේ අනුකූල විමාන කැටෙමින් යුක්ත වෙනවා. සිංහල කලා ශිල්පයාගේ ප්‍රතිභාව පෙන්වන නිශංකලතා මණ්ඩපය නිශංකමල්ල රජු විසින් දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට ඉදිකරනු ලැබූ බව අසල පවතින සෙල්ලිපියක මෙලෙස සඳහන් වේ. දළදාව වැඳ වදාරන නිශංකලතා මණ්ඩපය යනුවෙන් සඳහන්ව පවතී. රජතුමා අසල ඇති දළදා මළුවට වැඳුම් පිදුම් කළේ මෙම ගොඩනැගිල්ලේ සිටයි. ඉතා චාම් ලෙස නිර්මාණය කර තිබෙන මෙම ගොඩනැගිල්ල මණ්ඩපය වටා ගලි නිර්මාණය කර තිබෙන අඩි 7ක් උස ඇති ගරාදි වැටේ කණු අර්ථ වෘත්තාකාර නිරායාසයෙන් නෙළුම් තඬුවක් සේ අලංකාරව දිස්වේ. ගල් පොත සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සෙල්ලිපිය මෙයයි. මෙය 60දාගේ නැගෙනහිර බිත්තියට යාබදව දළදා මළුව සංකීර්ණයේ පිහිටා ඇත. දිග අඩි 27ක් සහ පළල අඩි 4ක් වූ මෙම සෙල්ලිපිය පොතක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි පිටු 3කින් සමන්විත වෙනවා. නිශංකමල්ල රජුගේ සමයේ නිර්මාණය කර ඇත. මෙය සිංහල අකුරු වලින් නිර්මාණය කර ඇති අතර මෙහි අක්ෂර 4300ක් පවතී. නිශංකමල්ල රජුගේ සමයේ තොරතුරු රජුගේ නිල සංචාර සහ එතුමා කළ ආගමික සේවා කාලිංග වාංචිකයන්ට රාජ්‍ය පාලනයට ඇති අයිතිය පිළිබඳව මෙම ගල් ලිපියෙහි සඳහන් වේ. සත්මහල් ප්‍රාසාදය සත්මහල් පාය විරල ගණයේ ස්තූපයන් අතරට ගැනෙන මෙම සත්මහල් පාය එක් පැත්තකින් දිග අඩි 32ක් පමණ වෙනවා. ඉහළට යන විට කුඩා වෙන පරිදි තට්ටු 7කින් යුතුව මෙම නිර්මාණය කරනු ලබනවා.
වම්පස කෙළවරේ සිට ඉහළට නැගීමට කළ පියගැට පෙළකි. සතර දිසාවෙන් ආරුක්කු සහිත දොරටු 4කි. ඉහළ කොටසේ විවරයක් තුළ ද්වාරපාල විලාසයක් ගත් මූර්තියක් වේ. මෙවැනි හැඩයෙන් යුතු දාගැබ් සියම කාම්බෝජය ආදී රටවලින් හමුවේ. මෙයින් එකල පැවති විදේශ සම්බන්ධතා ගැන අවබෝධයක් ලැබිය හැක. පොළොන්නරු රාජධානිය තුළ පවතින සුවිශේෂී තවත් එක අනාගතයට උරුම වූ දායාදයක් විදිහට මේ මගේ දකුණු අත පෙදෙසින් පවතින රන්කොත් විහෙර වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ රන්කොත් විහෙර වහන්සේ සිංහල රජදරුවන්ගේ දවස ඉදි කරපු විශාලතම විහෙර වහන්සේ විදියට හඳුනා ගන්න පුළුවන්. එකල රජදරුවන්ගේ දවස රජවරුන් විසින් රුවන්වැලි සෑය විදිහට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ රන්කොත් විහෙර වහන්සේගේ විශාලත්වය කිව්වොත් උස අඩි 180ක් පමණද පළල 550ක් පමණද වෙනවා. විහෙර වහන්සේගේ ඊටාම විශිෂ්ට ගණයේ කලාත්මක ලක්ෂණ පවතිනවා. ඉතින් අපි එහෙනම් මේ පිළිබඳව විමසා බලමු. ලේඛනයන්ට අනුව මෙම රන්කොත් විහිරේ නාමය රුවන්වැලි සෑයයි. රනින් කළ කොතක් පැළඳ තිබූ හේයින් රන්කොත් විහිර යන නමින් හඳුන්වා ඇත. නිශංකමල්ල රජු විසින් ප්‍රතිසංස්කරණ කළ බවට සඳහන් වේ. පොළොන්නරුවේ විශාලතම ස්තූපය මෙයයි. මුබ්බුලාකාර හැඩයෙන් යුතුව පවතින මෙම ස්තූපය වටා හඳුනාගත හැකි අපූර්ව නිර්මාණ වන්නේ ස්තූප සිව් කොනෙහි පිහිටි වාහල්කඩ සහ මලසුන් ගෙවල් ඉදිකොට තිබීමයි. වාහල්කඩ තුල දිසාපාලක දේව රූප දැකිය හැකිය. මළුව, පහත මළුව, වැලි මළුව, සලපතල මළුව වශයෙන් සකසා ඇත. මළුවට පිවිසීමට වාහල්කඩ වලට සමාන්තරව පියගැට පෙළ සහිත දොරටු වේ. ස්තූපේ වටා පිළිම ගෙවල් කිහිපයක් දැකිය හැකි අතර උතුරු පෙදෙසෙහි ගල්උළුවස්සක් සහ කරාදි වැටක් සහිතව ඉදි කළ පිළිමගේ අංග සම්පූර්ණ නිර්මාණයක් සේ දැකිය හැක. ආලාහන පිරිවෙන් සංකීර්ණය. රන්කොත් විහෙරේ සිට ගිරිවේල දක්වා වූ භූමිය ආලාහන පිරිවෙන සංකීර්ණයට අයත් වේ. ඒ තුළ වෙහෙර විහාර, පොහොය ගෙවල්, භික්ෂු කුටි, පොකුණු, ආරෝග්‍ය ශාලා ආදාහන භූමි පවතී. මේ ප්‍රදේශයේ ප්‍රථමයෙන්ම ආදාහන භූමියක්ව පැවත ඇති අතර පසුව ඒ තුළ පැරකුම්බා රජු විසින් ආලාහන පිරිවෙන ආරම්භ කිරීමෙන් පසු මෙම භූමි ප්‍රදේශය ආලාහන පිරිවෙන වශයෙන් හඳුන්වා දී තිබේ. පැරණි රෝහල ආලාහන පිරිවෙන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පැරකුම්බා රජු විසින් ඉදි කරවන ලද්දකි. මෙම ඉපැරණි රෝහල අනුරාධපුර මැදිරිගිරිය රෝහල් වලට සමාන වේ. ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ලේ මැද මිදුල් දෙකකි. කාමර 15කින් පමණ සමන්විත වන අතර රෝගීන් සඳහා අභ්‍යන්තර මෙන්ම බාහිරින්ද ප්‍රතිකාල කර බව පෙනී යයි. මීට සමීපව ඔස් උයන් වගා කර තිබූ අතර කැණීම් වලදී සියුම් ශල්‍ය උපකරණ තරාදී බෙහෙත් තැන්පත් කළ භාජන හමු වී ඇත. මින් අදහස් කරන්නේ එකල පැවති වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිළිබඳවයි. රෝගීන් සඳහා බෙහෙත් ගැල්ලූ ගලින් කරන ලද බෙහෙත් ඔරුවක්ද මේ ආසන්නයේම දැක ගන්න පුළුවන්. මෙහි කළ කැණීම් වලදී හමු වූ ශල්‍ය උපකරණ දැනට පොළොන්නරු කෞතිකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත. අද්ද සීමා ප්‍රාසාදය ආලාහන පිරිවෙන භික්ෂුන් වහන්සේලා සඳහා පැරකුම්බා රජු පිහිට වූ පොහොයගේ මෙයයි. මහල් 12කින් සමන්විත වූ බව වංශ කතාවල සඳහන් කරන අතරම මනාව පිළියෙල කර කාමර සහ වැසිකිලි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම භාවිත වූ බව පෙනේ. ඉතින් ඊළඟට අපි බලමු මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කරනු ලැබූ ඉතාම විශිෂ්ට ගණයේ ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්වුම් කරන ලංකා තිලක පිළිමය එහෙම නැත්නම් ලංකා තිලක විහාරය පිළිබඳ. ඉතින් පරාක්‍රමබාහු රජතුමා විසින් ගඩොලින් තැනුම් විශාලතම පිළිමය ලෙස සිදු කරනු ලැබුවේ මෙම ලංකා තිලක විහාරයයි. ඉතින් මේ පිළිමයෙහි විශේෂත්වය වන්නේ මේ පිළිමයේ තට්ටු දෙකකින් සමන්විත වෙනවා. ඉතින් තාමටත් බලා ගන්න පුළුවන් යට මහලේ පඩිපෙළකින් සමන්විත වෙනවා. ඒ අමතරව සාමාන්‍ය මේ පිළිමයෙහි අඩි 50ක්
පමණ උස්සූ බිත්ති දෙකක් හේතුවෙන් මෙම පිළිමය ලංකාතිලක පිළිමගේ ඉතාම විශේෂ ගණයේ නිර්මාණයක් වෙනවා. ආලාහන පිරිවෙනට අයත් ගඩලින් කළ මන්දිරය ලංකාතිලක විහාරයයි. ඉතින් මෙම විහාරයේ ප්‍රතාපවත් බව ඔප්නැමෙනුවේ පෙදෙස පිහිටි ගල් කුළුණු දෙකින් සහ ඉන් ඔබ්බෙන් ඇති උස්සූ ප්‍රවේශයක් හේතුවෙනි. ගල් කණු මත ඉදිකර මණ්ඩපයක් පැවත ඇති බව පෙනේ. එයට ළඟාවීම සඳහා ඉදිකළ පඩිපෙළක අවශේෂ දික්වේ. මෙහි බුදු පිළිමය පිටිපස සක්මන් මළුවක් පවතින අතර ඇතුළත බිත්ති සිතුවම් වලින් අලංකාර කොට තිබෙන බවට සාධක හමුවේ. පිටත බිත්ති විමාන සහ දේව රූප වලින් අලංකාර කොට ඇති අතර පාදම සිංහා විමාන රූප වලින් යුතුවයි. කිරි වෙහෙර පරාක්‍රමබාහු රජුගේ සුභද්‍රා බිසව සිහිවීම සඳහා කරවන්නට ඇතැයි සැලකේ. කිරිවන් පැහැයෙන් බැබලෙන නිසා කිරි වෙහෙර නමින් හැඳින්වා ඇත. උස අඩි 80කි. පතුලේ විශ්කම්භය අඩි 88ක් වන අතර සතර දිසාවේ කුඩා වාහල්කඩ 4කි. ඊට අමතරව කුඩා පිළිම ගෙවල්ද දැකිය හැකිය. මුල් හුණු බදාමය ආරක්ෂා වී ඇති එකම පැරණි ස්තූපය මෙයයි. මේක නගරයේ ගැටගින් මේ පොළොන්නරු පෞරාණික නගරය තුළ පවතින අති විශිෂ්ට නිර්මාණයක් විදිහට පොළොන්නරුවේ ගල් විහාරය හඳුනා ගන්න පුළුවන්. මහා පරාක්‍රමබාහු රජ දවසේ ඉදිකරන ලද මෙම පොළොන්නරු ගල් විහාර සංකීර්ණය ඇත අතීතයේ උත්තරාරාමයේ විදිහටම හඳුන්වා තිබෙනවා. මාලිගාවට උතුරු දෙසින් පිහිටා වූ ආරාමය උත්තරාරාමයේ විදිහට හඳුන්වා ඇති බව පෙනී යනවා. ඉතින් මෙම උත්තරාරාමයේ නොහොත් ගල් විහාරය පවතින විශේෂතාවය වන්නේ පිහිටි ගලම උපයෝගී කොට ගනිමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 4 නමක් එකම ගලෙහිම අඹපු ලංකාවේ පළවෙනි අවස්ථාව විදිහට ගන්න පුළුවන්. ඉතින් මගේ වම් අත පැත්තෙන් පෙනෙන්නට තිබෙන්නේ එම උත්තරාරාමයේ නොහොත් වර්තමානයේදී ගල් විහාරයේ විදිහට හඳුන්වනු ලබන විහාර සංකීර්ණයක්. ඉතින් මේක අතීතයේ විහාරයක් ආරාමයක් විදිහට මේ අවට වටපිටාව හඳුන්වා දීලා තිබෙනවා. පාරිසර සුසංයෝගයෙන් සැලසුම් සහගතව ගල් විහාරයේ ඉදිකොට ඇති හේයින් එහි විශිෂ්ටත්වය මෙන්ම රස උද්දීපනයටද හේතු වේ. කුඩා ගල් කුලක් ඇසුරු කොටගෙන බුදුගුණ ගන්වා කළ මෙම පිළිම බුද්ධ චරිතයේ කිනම් අවස්ථා නිරූපිත දැයි විවිධ මතවාද පැවති. එහෙත් වැඩි පිරිසකගේ අදහස වන්නේ ඉන් සම්බුද්ධ පරිනිර්වාණයේ අවස්ථා නිරූපිත බවයි. එහෙත් විද්‍යාධර ගුහාවේ තේමාවෙන් පිළිඹු වන්නේ මාතෘ දිව්‍ය රාජානන්ට දහම් දෙසීමට ගිය බවයි. ගල් විහාරයේ පිළිම 4ක් වේ. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය, වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය, හිටි පිළිමය සහ පරිනිර්වාණය හෝ සැතපෙන පිළිමය වශයෙනි. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය අඩි 15යි අඟල් 2කින් උසින් යුතු පිළිම වහන්සේගේ නිරූපණය වනුයේ සම්බුද්ධ පරිනිර්වාණයට පෙර උන්වහන්සේ ධානගත වැඩ සිටි අවස්ථාවයි. උන්වහන්සේ පద్මාසනයේ මත වීරාසනින් වැඩ සිටීම මෙහි ආසනයේ පහළ වජ්‍ර හා සිංහ සංකේත මගින් දැක්වේ. ඉන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයක් බලයක් පෙන්වා දෙයි. පිටුපසින් ඇති තොරණ සුවිශේෂී නිර්මාණයකි. තොරණ දෙපස තනා ඇති විමාන තුල කළ කුඩා බුදු රූප 4කි. ලොකු පිළිම වහන්සේ ගෞතම බුදුන් යයි සැලකෙන අතර ඉන් භද්‍ර කල්පය තුල පහළ වූ බුදුරජාණන් වහන්සේලා 5 නම නිරූපිතයයි සැලකේ. පරිනිර්වාණ පිළිම වහන්සේ නොහොත් සැතපෙන පිළිම වහන්සේ. මෙම පිළිමය පරිනිර්වාණ පිළිමයක්ද නැතහොත් සැතපෙන පිළිමයක්ද යන්න තවමත් නිශ්චිත අදහසක් නැත. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මෙය පරිනිර්වාණ පිළිමයක් ලෙසය.
ශිල්පියා ශිල්ප දක්වා තිබෙන සංකේත ලෙස දැස් වැගිරීගේ ආකාරය නිරූපණය කිරීම, කන් පෙති පහත්වීම, කොට්ටේ හා මෙට්ටේ එරී තිබීම, සිවුරු පොට බිම ගෑවී තිබීම, දෙපා පිහිට වූ ආකාරය, ප්‍රාණවායුව නිරුද්ධ වන අයුරු රේඛා සටහනකින් දක්වා තිබීම පරිනිර්වාණය දැක්වීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. හිටි පිළිම වහන්සේ අඩි 22යි අඟල් 9ක් පමණ උස හිටි පිළිම වහන්සේගේ නිරූපණය වනුයේ පරිනිර්වාණයට පෙර බුදුන් වහන්සේ දානේ සුවයට සමවැදී මොහොතක් නැගී සිටි අවස්ථාවයි. එසේ නැගී සිටි උන්වහන්සේ තමාගේ නිටිය යුතු සියලු කාර්ය මනාව ඉටුකොට ඇද්දැයි විමසන අවස්ථාවයි. සියලු කාර්යයන් මනාව ඉටු කිරීමෙන් පසු ඇතිවන ප්‍රීතිය උන්වහන්සේගේ මුහුණෙන් මනාව පිළිඹු වෙන බව තමා මෙහි පෙනී යන්නේ. කුඩා හිඳි පිළිම වහන්සේ විද්‍යාධර ගුහාවේ වැඩ සිටින අඩි 4යි අඟල් 3ක් උස පිළිම වහන්සේගේ නිරූපණය වනුයේ බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොව සිට මාතෘ දිව්‍ය රාජානන් වහන්සේට දහම් දෙසන අවස්ථාවයි. විද්‍යාධර ගුහාවේ වියන් බිතු සිතුවම් වලින් අලංකාර කොට තිබූ බව පෙනී යනවා. මැණික් වෙහෙර පොළොන්නරුවේ හමුවන පැරණිතම වෙහෙරයි. තරමක් උස වේදිකාවක් මත ඉදිකර ඇති අතර ස්තූපයට පිවිසෙන දොරටුව බටහිරින් ස්ථානගත කොට ඇත. මැණික් වෙහෙර ආශ්‍රිත භූමිය තුල විහාරාරාමයක් සංවිධානය වී ඇති ආකාරය නිරූපණය කරන වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් හඳුනා ගන්න පුළුවන්. ස්තූපයට ආසන්නව බෝධිකරය ප්‍රතිමා ගෘහයක් දක්නට පුළුවන්. දෙමළ මහා සෑය පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන ආ සිරකරුවන් ලවා කර වූ නිසා දෙමළ මහා සෑය වශයෙන් මෙම සෑය හඳුන්වා ඇත. ස්තූපය දෙමළ ජනයා සිහි කිරීමට සාදා ඇත. කඳු ස්වභාවයක් ගත් බෝධර්ශනය තුළ ඉතා මනාව පේසාවලු චිත්‍රය නිර්මාණය කිරීම මෙහි තිබෙන විශේෂ ලක්ෂණයයි. තිවංක පිළිමගය මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද ගෙඩිගේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් විහාරයකි. මෙය පොළොන්නරුවේ පිටත නගරයේ උතුරු දිශානුගතව කෙළවරේ පිහිටා ඇත. සම්පූර්ණයෙන්ම කඩලින් කළ නිර්මාණයකි. පිළිමගෙහි අභ්‍යන්තර කොටස් 3යි. බුද්ධ ප්‍රතිමා පිහිටා ඇති ගර්භය, ඉදිරිපස කොටසේ පිහිටි මණ්ඩපය, මධ්‍යම කොටසේ අන්තරාලයයි. හිටි පිළිමය දන, උකුල සහ උරහිස යන තුන් කොනින් නැමුණු නිසා තිවංක පිළිමගේ ලෙස හඳුන්වා ඇත. ඝන බිත්ති වලින් යුක්තයි. මේ ගර්භගෘහයේ බිත්ති මත ඇති චිත්‍ර පොළොන්නරු යුගයේ එවකට පැවති සමාජ පසුබිම හෙළිදරව් කරයි. පිටත බිත්ති විවිධ කැටමින් අලංකාර කොට ඇත. නෙළුම් පොකුණ විකසිත නෙළුම් මලක සිරි ගන්නා හේයින් නෙළුම් පොකුණ ලෙස හැඳින්වේ. උඩ සිට ක්‍රමයෙන් කුඩාවන පරිදි නෙළුම් පෙති ගලින් කරවා ඇත. විශ්කම්භය අඩි 24ක් පමණ වූ කදිම නිමාවකින් යුතු මෙම ශෛලමය නෙළුම් පොකුණ ජේතවන විහාරයට අයත් නෙළුම් පොකුණු 8න් එකක් ලෙස පිළිගනී. ශෛල ප්‍රතිමාව ගල් කුලක නෙලා ඇති මෙම ප්‍රතිමාව තවමත් නිශ්චිතවම කාගේ ප්‍රතිමාවක් දැයි හඳුනාගෙන නැත. ඇතමෙකු එය පරාක්‍රමබාහු පිළිරුවක්සේ සැලකන අතර ඇතමෙකු සිතන්නේ මෙම පිළිමය පුලතිසි පිළිරුවක් හෝ කපිල හෝ අගස්ති පිළිරුවක් විය හැකි බවයි. පොත්ගුල් විහාරය මහා පැරකුම්බා රජ විසින් කරවන ලද ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි. විහාරයේ බිම වේදිකා 4කින් යුක්ත වන අතර රවුම් හැඩයෙන් යුතුව විහාරය පිහිටියේ ඉහළ මහලයේ. මළුව 4 කොන කුඩා ස්තූප 4කි. විහාරය ඇතුළත බිත්තිවල බිතුසිතුවම් තිබූ බවට සාධක හමුවේ. පොළොන්නරුව ඓතිහාසික නගරය තුළ ශිව, විෂ්ණු, කාලි ආදී කෝවිල් ගණනාවක් ඉදිකර ඇති අතර මෙම කෝවිල් අතරින් ඉතා සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්වන ගොඩනැගිලි දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒවා ශ්‍රීව දේවාල අංක 1, ශ්‍රීව දේවාල අංක 2 ලෙස නම් කර තිබෙනවා. පිටත නගරයේ දකුණු දිශානුගතව පිහිටි ප්‍රථම වාස්තු විද්‍යාත්මක නිර්මාණය ලෙස මෙම ශ්‍රීව දේවාල අංක 1 දක්වනවා. ශ්‍රීව දේවාල අංක 2 පබළු වෙහෙරට ආසන්නයෙන් පිහිටා ඇත. ශ්‍රීව දේවාලය අංක 2 පොළොන්නරුවේ හමුවන පැරණිතම ශ්‍රීව දේවාලය මෙන්ම බොහෝ දුරට ආරක්ෂා වූ දේවාලය මෙයයි.
පොළොන්නරු පූජා භූමිය තුල ශිව දේවාල 15ක් පමණ හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් ආගමික වතාවන් පවත්වනු ලබන්නේ මෙම ස්ථානයේ පමණයි. පරාක්‍රම රජතුමා විසින් සාදන ලද ඉතා අගනා නිර්මාණයක් විදිහට පරාක්‍රම සමුද්‍රය හඳුනා ගන්න පුළුවන්. එය එක වැවක් නොව වැව් සංකීර්ණයකි. එම සංකීර්ණයට අයත් වනුයේ තෝපා වැව, එරමුදු වැව, දුඹුතුළු වැව, කලහගල වැව හා බූ වැවයි. ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ අඟමැඩිල්ල යෝධ ඇලයි. වැව් බැම්ම දිගින් සැතපුම් 8මාරක් පමණ වෙයි.